කරන බිස්නස් එක මොකද්ද කියලා කියන්න බෑ කියන්නේ. ඒක ඉතින් හොඳ බිස්නස් එකක් වෙන්න බෑනේ. අපේ තාත්තා ඉතින් කවදාවත් හොඳ බිස්නස් කරේ නෑනේ. කරේම අවුල් බිස්නස් තමයි. හැබැයි ඉතින් මං කරන බිස්නස් මොනවද කියලා අහන්න ගිහිල්ලත් නෑ. මොකද කරන තරමක් කරේ නරකේ වෙන. ඒතකොට ඒව කරලා තමයි ඔයගොල්ලන්ට කන්න බොන්න දුන්නේ. කන්න බොන්න දෙන්න කියලා ආය වෙනම බිස්නස් කරේ නෑනේ. ඒ වයින් තමයි ඉතින් කන්න බොන්න දුන්නේ. ඔයාට ලැජ්ජ හිතුන්නේ නැද්ද තාත්තේ කරන දේවල් ගැන? අනේ මේ දැන් නම් මගේ කකුල් දෙක රිදෙනවා. අපි පොඩ්ඩක් මෙතන ඉඳලා යමුකෝ. යාරිදිනවා අඩුයිනේ අනේ. ඒකින්ද හරි අමාරුයි. අපේ තාත්තා කොයිතරම් මැරෙක් වුණත් අපේ අම්මට කවදාවත් අත උස්සලා නැහැ. එයා කිව්වේ අම්මයි මායි එයාගේ ඇස් දෙක කියලා. මාත් එහෙමයි. මමත් මොනතරම් මැර වුණත් මම්මගේ හස්බන්ඩ් කවදාවත් අත උස්සන්නේ. ඔයා මට එකපාරක් ආදරේ නා මං ඔයාට 10 වතාවක් ආදරේ. මං ආසයි මට වඳින්න පුළුවන් ආදරයකට. අපේ තාත්තා කොච්චර මැරෙක් වුණත් මං දැකලා තියෙනවා අපේ අම්මා තාත්තට වඳිනවා. මටත් ඕන අන්න ඒ වගේ හස්බන්ඩ් කෙනෙක්.